ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ දැවැන්ත හමුදා ප්‍රහාර හමුවේ ඉරාන රජය දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. තම රටට එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා සියලු විකල්ප මේ වන විට සක්‍රියව පවතින බව ඔවුන් ප්‍රකාශ කර ඇති අතර මීට පෙර කිසිසේත්ම සලකා නොබැලූ පෙර නොවූ විරු පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් පවා මේ යටතේ ක්‍රියාත්මක විය හැකි බවට ඉරානය අනතුරු අඟවයි. මෙම තත්ත්වය කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවනිශ්චිතතාවයක් නිර්මාණය කර තිබේ. මෙම යුද්ධමය තත්ත්වය උස්සන්න වීමට ප්‍රධානතම හේතුව වූයේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා ඛමේනිගේ නිල නිවස ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වීමයි. මීට අමතරව ඉරානය විසින් ඇමරිකානු පුරවැසියන් ප්‍රාණ අපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා සිය මෙහෙයුම් වේගවත් කර ඇත. මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව වාර්තා වේ. ගෝලීය වශයෙන්ද මෙම ගැටුමේ බලපෑම ව්‍යාප්ත වෙමින් පවතී. ඉරාන ප්‍රහාර හමුවේ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බව එක්සත් අරාබි එමිරාජ්‍ය ප්‍රකාශ කර ඇති අතර රුසියාව මෙම ප්‍රහාරයන් දැඩි ලෙස හෙලා දැක තිබේ. රුසියානු ආරක්ෂක කවුන්සිලේ නියෝජිත සභාපති දිමිත්‍රි මෙඩෙව්ඩේව් පවසා සිටියේ වසර 250කට අඩු ඉතිහාසයක් ඇති ඇමරිකාවට වඩා වසර 2500ක දීර්ඝ ඉතිහාසයක් ඇති පර්සියානු අධිරාජ්‍ය ඉරානය මෙවැනි පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවයි. ආරක්ෂක වික්ෂේෂකයන් පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වයේ යටතේ ඉරානය විසින් බටහිර රටවල බලශක්ති සැපයුම් ජාලයන් හෝ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ඍජු ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවයි. මෙතෙක් කිසිදු රාජතාන්ත්‍රික විසඳුමක් හෝ සටන් විරාමයක් පිළිබඳ සේයාවක් පෙනෙන්නටවත් නොමැති අතර තත්ත්වය තවදුරටත් අතිශය බරපතල වෙමින් පවතී. ඝාතනය කරන ලද අයතුල්ලා ඛමේනිගේ මරණය සම්බන්ධයෙන් ඉරාන වැසියන් වීතිවලට බැස ප්‍රීතිഘോഷා කරන ආකාරයද දකින්නට ලැබෙනවා. ඉරාන රජය විසින් දින 40ක ශෝක කාලයක්ද පනවා තිබෙනවා.